ඉතින් කොහොමද ඔයාට? මගේ මේ හවස් වරුව ගත වුණ විදිහ මට හිතුණා බ්ලොග් එකකින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් දැන් වෙලාව හවස 3ට විතර. මට හිතුණා අපේ ටී ටයිම් එකට උණු උණුවෙන්ම කන්න සමෝසා ටිකක් හදාගන්න. ඒකට මං බෝල් එකකට පිටි ටිකක් දාලා, ඒකටම ලුණු, සූදුරු, පොල් තෙල් දාලා කලවම් කරලා ඇල් වතුරෙන් ඩෝ එකක් එනකන් අනාගත්තා. මම පිටියේ කනන අතරේ මෙයාට තියෙන එකම රාජකාරිය බලන්නකෝ. මෙයා නම් දන්නේම නැහැ මං කුස්සියේ කියලා. දැන් ඉතින් ඩෝ එක පැත්තකින් තියලා මම මේ හදන්නේ ෆිලින් එකට ඕන දේවල් ටික ලෑස්ති කරගන්න. කැරටුයි අලයි වලින් තමයි මම අද සමෝසා ෆිලින් එක හදාගන්නේ. දැන් ෆිලින් එකට ඕන හැම දෙයක්ම ලෑස්ති කරලා ඉවරයි. දැන් තියෙන්නේ හදාගන්න. මෙන්න මෙයා දැන් එළියෙන් ඉඳන් ගෙට ඇවිල්ලා. මුලින්ම ඇතිලියක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වුණාට පස්සේ ඉස්සරවම සුදු ලුණු ටික දාගන්න. ඒක හොඳට බැදුනට පස්සේ ලුණු, අමු මිරිස්, කරපිංචා ඒ ටික එකතු කරලා හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ ඒකට කැරට් ටික දාලා කැලි මිරිස්, ලුණු ඒවා ටික දාගන්නවා. ඒ ඔක්කොම දාගෙන ඉවරනාට පස්සේ මේකට අල ටික එකතු කරලා හොඳට කලවම් කරනවා. දැන් ඉතින් මම ෆිලින් එක හදාගෙන ඉවරයි. මම මේක වෙන භාජනයකට අයින් කරගන්නවා. ඔන්න ඉතින් දැන් ඩෝ එකත් හරි, කරි එකත් හරි. දැන් තියෙන්නේ සමෝසා ටික හදාගන්න. මම ඒකට මුලින්ම සමෝසා ෂීට් ටික හදාගෙන ඉන්නවා. මුලින්ම ඩෝ එක රෝල් කරලා කොටස් 4කට කපා ගන්නවා. මේ එක කොටසකින් මට සමෝසා දෙකක් හදාගන්න පුළුවන්. ඒක බෝලයක් රෝල් කරලා මේ විදිහට දෙකට කපා ගන්නවා. ඔක්කොම ෂීට් ටික මේ විදිහට හදාගත්තාම සමෝසා ටික හදාගන්න හරි ලේසියි. දැන් මම පාන් පිටි ටිකක් වතුරට දිය කරලා උකු බැටර් එකක් හදාගත්ත සමෝසා ටික අලව ගන්න. මේ විදිහට තමයි මම සමෝසා එක හදාගන්නේ. සමෝසා හදාන්න ඉතින් එච්චර අමාරු නෑ. ටී ටයිම් එකට එහෙම හරිම ඉක්මනින් හදාගන්න පුළුවන්. මං අද මේ සමෝසා එක තෙලේ බදින්නේ නෑ, බේක් කරලා තමයි ගන්නෙ. ඒ හින්දා සමෝසා ටික තෙල් ගාගත්ත ට්‍රේ එකේම තියාගන්නවා. අනේ ඉතින් ඔක්කොම සමෝසා ටික මම හදාගත්තා. දැන් oven එකට දාන්න කලින් මේ කොගේම තෙල් ගා ගන්න ඕනේ දෙපැත්තෙම. මේ වෙලාවේ මම oven එක සෙල්සියස් අංශක 190ට ප්‍රීහීට් වෙන්න දාලා තියෙන්නේ. දැන් ඉතින් බේක් කරගන්න තමයි තියෙන්නේ. ඒක බේක් වෙන අතරේ මට තියෙනවා තව චූටි වැඩක් කරගන්න. මම ඉන්ඩෝ ප්ලාන්ට්ස් හදලා තියෙනවා වතුර දාලා. ඒකේ වතුර ටික දවස් දෙකකින් දෙකට වගේ මාරු කරගන්න ඕනේ. මොකද නැත්තම් ඒ වගේ මදුරු කීටෝ හැදෙනවා. මම දැන් ලෑස්ති වෙන්නේ සමෝසා ටික බේක් වෙන අතරේ ඒ වැඩේ කරලා ඉවර කරන්න. ඔයාලත් වතුරේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් හදලා තියෙනවා නම් මතක් කරලා දවස් දෙකෙන් දෙකට වතුර අයින් කරන්න. නැත්තම් මදුරු කීටෝ හැදෙන්න පුළුවන්.
අන්න ඉතින් ඒ වැඩේ ඉවරයි. දැන් ඉන්ඩෝ ප්ලාන්ට්ස් ටික තිබ්බ තැන් වලින්ම මම තියාගන්නවා. දැන් ඉතින් සමෝසා ටික ගානට බේක් වෙලා තියෙන්නේ. මම මේ හදන්නේ අපි දෙන්නට බොන්න ටී දෙකක් ලෑස්ති කරගන්න. මේ බේක් කරපු සමෝසා එක තෙලේ බැදපු සමෝසා එක තරම් සාර්ථක නෑ. නිකන් හරියට බේක් කරපු පැටිස් එක වගේ. මම නම් කැමති බේක් කරපු සමෝසා එකට නෙවෙයි තෙලේ බැදපු එකට. ඔයාලත් හදනවා නම් අනිවාර්යෙන් තෙලේ බැදලාම හදාගන්න. ඉතින් දැන් මේ රෑ වෙලා අපි වොෂ් එකක් එහෙම දාලා දැන් මේ ලෑස්ති වෙන්නේ රෑට කෑම හදාගන්න. අපි හදන්න ඉන්නේ පැස්ටා එකකුයි චිකන් කරි එකකුයි. ඉතින් චිකන් එක කපන්නේ මගේ හස්බන්ඩ්. ගොඩක් වෙලාවට රෑ කෑම හදද්දී අපි දෙන්නම තමයි කෑම එක හදන්නේ. ගොඩක් මිටින් ඔය කපන කොටන දේවල් කරන්නේ මගේ හස්බන්ඩ් තමයි. මෙයා චිකන් ටික හොදන අතරේ මම හදන්නේ පැස්ටා එකට දාන තක්කාලි පේස්ට් එක ලෑස්ති කරගන්න. මම කලින්ම තක්කාලි ගෙඩි 3ක් උණු වතුරේ දාලා පොඟව ගත්තා. දැන් ඒක පොතු ඇරලා බ්ලෙන්ඩ් කරගන්න තමයි තියෙන්නේ. දැන් මේ මම කරන්නේ චිකන් එකට ඕනේ 3-5 ටික මිරිස් ටික බෙද ගන්නවා. තුන පහ ටික නම් ගානට බැදිලා. අපි දෙන්නම ආස චිකන් කරියක් තියෙනවා. ඒක තමයි අද මේ හදන්නේ. උයන අතරේම මම කිචන් එක අස් කර ගන්නවා. එතකොට මට හරි ලේසි. චිකන් එක නම් දැන් ගානට හැදිලා තියෙන්නේ. ලස්සන පාට තියෙනවා. දැන් චිකන් එක අනිත් ලිපට මාරු කරලා පැස්ටා එක හදා ගන්න තමයි හදන්නේ. ඒ පැස්ටා එකත් මාරම රසට ආවා. මම නම් හිතන්නේ තක්කාලි පේස්ට් එකෙන් තමයි ඒ රස ආවේ. මම ඊට කලින් පැස්ටා එකට තක්කාලි පේස්ට් එකක් දාලා නැහැ. අද තමයි මුලින්ම දැම්මේ. ඒකින්ද මාරම රසක් ආවා පැස්ටා එකට. අනිතින් දැන් පැස්ටා එක නම් හදලා ඉවර වෙන්න ළඟයි. ඒ අතරේ ඔන්න මගේ හස්බන්ඩ් අපේ ළමයි දෙන්නට කෑම දෙනවා. ඒ දෙන්න පැස්ටා ගන්න කැමති නෑ. අනිතින් මම බෙදුවා අපි දෙන්නට. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. ඇත්තට මේ පැස්ටා එකයි චිකන් එකයි මාරම රසට ආවා. හරිම රසයි ඇත්තටම. එහෙනම් ඉතින් අද vlog එක මෙතනින් ඉවර කරනවා. ආයෙත් ලස්සන vlog එකකින් ඔයාලා හම්බෙන්න ඉක්මනින් එන්නම්. එහෙනම් ගිහින් එන්නම්. bye.